ආයි කොහමද ඉතින්? බලමුද රැයට පාකින් එක කොහමද කියලා. රැයට පාකින් එකේ තියෙන විදිය පෙන්වන්නම්. දැන් මගේ බල්කරේ මගේ වාහනේ උඩට මම දැන් ඇවිල්ලා ඉන්නේ. උඩ ඉඳන් පෙන්වන්නම් පාකින් එකේ වාහන ටික දැන් මේ පාක් කරලා තියෙන විදිය. මේ දවස්වල වැඩ ටිකක් අඩුයි. ඒක නිසා වාහන හැමෝගෙම වාහන පාකින් එකේ තියෙන්නේ. බලමු එහෙනම් පාකින් එකේ රැයට කොහමද වාහන ටික පාක් කරලා තියෙන විදිය. උඩ ඉඳන් පේන්නේ කොහොමද කියලා බලමු එහෙනම්. ඔය තියෙන්නේ වාහන ටික පාක් කරලා තියෙන විදිය. ඉන්නකො මුලින් ඉඳන් පෙන්නන්න. මේ මෙතනින් මේ ඉන්නේ මම පළවෙනි පේලිය. මේ මගේ වාහනේ මැද හරිය තියෙන්නේ. ඔය තියෙන්නේ පළවෙනි පේලිය. මේ විදියට මේ තියෙන්නේ මගේ වාහනේ. ඒක උඩ තමයි දැන් මං ඉන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ අනිත් පැත්තට. මේ තියෙන්නේ පළවෙනි ලයින් එකේ මම මේ ඉන්නේ. මේ අහ පැත්තේ වැට ඔය ඩෙසර්ට් ඒරියා එක. එතකොට එතන ඔය කෙලින්ම තියෙන රූම්ස් ටික අපි ඉන්න රූම්ස් ටික ඔය තියෙන්නේ. එතකොට මේ පළවෙනි පේලිය ඕන් ඉස්සරහා තියෙනවා දෙවෙනි පේලිය. ඔය තියෙන දෙවෙනි පේලිය. ඔහොම ඔතෙන්ට වෙනකන් තියෙනවා. ඊට එහයින් තමයි තුන්වෙනි පේලිය. එතකොට අපේ කම්පැනියේ වාහන පෝලින් 3ක් තියෙනවා. එතනින් එහාට තියෙන්නේ අනිත් කම්පැනි දෙකේ. කලින් වීඩියෝ එකේ මම පෙන්වුවේ දවල් වීඩියෝ එකක් තියෙනවා. ඒකේ දාලා තියෙනවා ඒ කම්පැනි තුනේ විස්තර. එතකොට මේ තියෙන්නේ රැයට පාකින් එක පේන විදිය. කොහමද? ලස්සනයිනේ. හැමෝම ලස්සනට වාහන ටික පාක් කරලා හැමෝම කාමරවල ඉන්නේ. කෝල් එක ආපු ගමන් වරාය ඇතුළට වාහනේ යන්න තියෙන්නේ. ওই විදියට තමයි පේන්නේ. මේ පැත්ත ඩෙසර්ට් ඒරියා එක. ඒ තියෙන ඩෙසර්ට් ඒරියා එක එහෙ නෑ. මේ පළවෙනි ලයින් එකේ ඉඳලා ওই විදියට ඔහොම තියෙන. මේ දවස්වල වැඩ අඩුයි. ඒක නිසා වාහන සේරම පාකින් කෝල් කරොත් විතරයි යන්නේ. නැත්නම් ඉතින් හැමෝම කාලා බිලා රූම් වල. අර ඈත කට්ටිය එළියේ ඉන්නවා පේනවා ඇති. ඔය ඉන්නේ ඔය කට්ටිය ඉතින් කෑම කාලා එහෙම එළියේ පොඩ්ඩක් ඉතින් සාකච්ඡාවක් දාලා ඊට පස්සේ කාමර වලට ගිහිල්ලා නිදා ගන්නවා. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා හැමෝටම.